එන්නම් ඉඳගන්න. පුතේ ඉඳගන්න. ඉතින් මොකක්ද අසනීපේ? ඇයි ආවේ? මගේ මුණ දිහා බලන්නේ ගියා නම මනේෂා මහත්තයෝ මනේෂා. පුතාගේ වයස? වයස කියන්නේ පුතේ? වයස මේ 18යි මහත්තයෝ. මොකක්ද අසනීපේ පුතාට තියෙන? අයියෝ යමන්කෝ ගෙදර උණ හිම්බිරිසාව කැස්ස තමයි මහත්තයෝ. ඔය තුනම තියෙනවා. දැන් දවස් කීයකින් නම් අසනීපේ තියෙන්නේ? කියපන් දවස් කීයකින්ද කියලා. දවස් 3ක ඉඳන් මහත්තයෝ දවස් 3ක. දැන් මොකද පුතා බය වෙලා වගේ අපිත් එක්ක කතා කරන්නේ නැත්තේ? මොකද අපිත් එක්ක තරහ වෙලාද? නෑ මහත්තයෝ මේ බොරු ලැජ්ජාව. ගෙදර දෙවනත් එන්න කෑ ගහනවා. දැන් එනකොටත් ඇදගෙන ආවේ. එම බෙහෙත් ගන්න එහෙම යන්න උමනාවකුත් නෑ. දැන් දවස් 2-3ක් තිස්සේ මම කියනවා ලෑස්ති වෙන්න යන් කියලා. උමනාවක් නෑ. මේ මෙතෙන්ට අප්පම් බොරු සෝබන දානවා. නේ. හරි මේ මම දැන් මේ බෙහෙත් ටික ලියලා දෙන්නම්. මේ ටික ෆාමසියෙන් ගන්නකෝ. වරු 3ක් හරියට දෙන්න. හරියයි හරිද? හරිද පැටියෝ? හරි පුතේ. හරි මහත්තයා. මෙය මට ගෙවන්න බෑ මේ ආත්මයට හැමදාමත් මං ණයයි අම්මට තාමත් ණයයි